අද කතා කරන්නේ ඔයා සටන් කලාවක් ඉගෙන ගන්න ඕනේ ඇයි කියලා. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න මම මුලාවට හැමෝටම සුබ මොහොතක් වේවා. ඇත්තටම සටන් කලාවක් ඉගෙන ගන්න ඕනේ ආත්ම ආරක්ෂාවට කියලානේ ගොඩක් දෙනෙක් කියන්නේ. හැබැයි ඒකේ වෙන පැත්තක් තියෙනවා. ආරක්ෂා වෙන්න ඕනේ. හැබැයි ප්‍රහාර කරලා නෙමෙයි. ප්‍රහාරයකින් වැළකීලා. එතකොට තමයි ඔයා ජයග්‍රහණය කරන්නේ. අපි සටන් කලාවක ඉගෙන ගන්නේ ප්‍රහාරයකින් වැළකෙන්න. ප්‍රධානම දේ යන්නේ ඒක. අපි ජීවත් වෙන මේ ලෝකේ ඕනෑම වෙලාවක අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දෙන්න වුණාම මේ සටන් කලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ආරක්ෂාව පැත්තෙන්. ශරීර සෞඛ්‍ය. සටන් කලාවක් ඉගෙන ගත්තොත් ශරීර සෞඛ්‍යයට ගොඩක් වාසි ලැබෙනවා. ශක්තිය වැඩි වෙනවා, වේගය වැඩි වෙනවා, සමබරතාවය වැඩි වෙනවා. ඒ වගේම නම්‍යශීලීත්වයත් වැඩි වෙනවා. ඊටම ක්‍රියාශීලීව ශරීරය හැසිරවීමට හැකියාව ලැබෙනවා. මානසික ශක්තිය. සටන් කලාවක් කියන්නේ ශරීරය පුහුණු කරන එක විතරක් නෙවෙයි. මානසිකවත් කිසියම් දියුණුවක් ලබන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මානසිකවත් දියුණුවක් ලබන්න පුළුවන් කියන්නේ ගුරුවරයාට ගරු කරන්න ඉගෙන ගන්න. විශේෂයෙන්ම Tamanට කරු කරන්න ඉගෙන ගන්න. අද කාලේ ගොඩක් දෙනෙක් කරන දෙයක් තමයි තමන්ව අව탁සේරු කරනවා. තමන්ට මෙලොව දෙයක් බෑ. තමන්ට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. මේ විදිහට සටන් කලාවක් ඉගෙන ගත්තාම ඔයාටම හැදෙන මානසික මට්ටම. එතකොට ඔයාව විශ්වාස කරනවා. ඔයා ගැන ලොකු වටිනාකමක් ඔයාට තේරෙන්න ගන්නවා. ආත්ම විශ්වාසය. කලින් කිව්වා වගේ තමන්ව අව탁සේරු කරන නිසා තමන් ගැන තමන්ට විශ්වාසයක් නැති වෙනවා. මේක ඔයාගේ ජීවිතයට ලොකු බාධාවක් වෙනවා. ඒ සටන් කලාවක් ඉගෙන ගන්නකොට ඔයාට ටික කාලයක් අද දැනෙන්න ගන්නවා මට පුළුවන් කියන හැඟීම. මට පුළුවන් කියන හැඟීමෙන් ඔයාට පිළිසියක් ඉස්සරහට ගිහලා කතා කරන්න පුළුවන්. මේ වගේ දේවල් වලට ඔයාට බයක් නැතුව ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන්. අවසාන වශයෙන් සටන් කලාව කියන්නේ ගහගන්න ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. තාම ගැඹුරු අදහසක් තියෙන දෙයක්. ඔය සටන් කලාවක් ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්නවනම් අනිවාර්යෙන් ඉගෙන ගන්න පරක්කු වෙන්න එපා. මේ වගේ තොරතුරු දැනගන්න අපිව subscribe කරන්න. වීඩියෝ එක like කරලා ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් කරලා අහන්න. එහෙනම් ඔබට සුබම මොහොතක්.